හායි යාළුවනේ ඔයාලා හැමෝම යෂන්වා YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් එහෙනම් ඔන්න අපි සිංහරාජ යන්න පිටත් වුණා මිනුවන්ගොඩ නිගම්බු වලින් මිනුවන්ගොඩට ඇවිල්ලා මිනුවන්ගොඩින් අපි යාළුවා සිරියලා ගෙදර ඉඳන් තමයි අපි රෙඩි වුණේ. වෑන් එකට බවුට් ටික දාගෙන අපි පිටත් වෙනකොට 6ට විතර ඇති. ඊට පස්සේ අපි හයිවේ දාලා තමයි ආවේ කරුණාගෙන් හයිවේ දාලා දොඩංගොඩින් එක්සිට් කරලා මතුගම හරහා කලවාන්ට තමයි ආවේ. අපේ පළවෙනි නවාතැන්පල උනේ අපේ ගෙදර කලවානේ. ඊට පස්සේ කලවාන්ට එනකොට මගේ යාළුවෝ ටික පිළිගන්න සෙට් එකක් බහැලා හිටියා. ඔයාලට පේනවා මේ බලුක් බැල් දාලා වගේ ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ කුරුල්ලෝ. මාරම ලස්සනයි. මාරම view එකක්. හරිම ලස්සනයි. කෙලින්ම මුළු කලවානම ලයිට් දාලා වගේ බලුක් බැල් දාලා වගේ. ඊට පස්සේ අපේ ගෙදරට ගිහලා දන්නවනේ කොල්ලෝ සෙට් වුණාම ඉතින් අපි කට්ටිය පොඩි අඩියක් ගාලා සින්දුවක් අපි උදේම නැගිටිනකොට අපේ අම්මා රොටි හදලා හොඳ ලුණු මිරිසක් හදලා දුන්නා. කටට රහට කාලේ ඉවරලා අපි ඊට පස්සේ උදේ මෙන්න ප්ලෑන් කරන් හිටියත් අපි ගෙදරින් එනකොට 10 වගේ වුණා සිංහරාජ යන්න. ඒ වුණත් ඉතින් අපි කොහොම හරි අපි ආවේ සිංහරාජේ යන්න ප්ලෑන් කරගෙන ආවේ. ඒ හින්දා අපි ටයිම් එක බලන්න නැතුව අපි පිටත් වුණා සිංහරාජෙන්න. මේ සිංහරාජයට යන පාර අපි ගියේ වැද්දගල කලවාන වැද්දගල එන්ට්‍රන්ස් එකෙන් තමයි අපි ගියේ. හැබැයි අපිට පොඩි අකරතැබ්බියකුත් වුණා. ඒකෙන් අපේ ගමන තව පැය දෙකක් විතර පරක්කු වුණා. මොකද අපේ වාහනේ බ්‍රේක් ඩවුන් එකක් ඇවිල්ලා ඒක අපිට ඇත්තටම පැය දෙකක් විතර අපි පරක්කු වුණා. මොනවා වුණත් ඉතින් අපි අපේ යන්න ගිය ගමන අපි අතෑරියේ නෑ. කට්ටියත් එක්ක එකතු වෙලා අපිට ඇත්තටම ගමේ මිනිස්සු හරිම හොඳයි. මල්ලි කෙනෙක් හම්බුණා. ඒ මල්ලි අපිට සපෝට් එකක් දුන්නා වාහනේ හදාගන්න. ඔය අපේ ඔයිල් කෑන් එක තියාගෙන මිලාන්. ඊට පස්සේ ඔයිල් අඩුවීමක් තිබුණේ. ඊට පස්සේ අපිට සිංහරාජ වගේ කලවාන පැත්තට ගියොත් ඉතින් කාටත් අනිවාර්යෙන් අමතක වෙන්නේ නැද්ද තමයි කිතුල්රා පොඩ්ඩකුත් දීලා අපි සිංහරාජ යන්න පිටත් වුණා. මොකද කිතුල්රා බිව්වේ නැත්තම් වැඩකුත් නැහැ. ඉතින් මේ පැත්තේ ගිහිල්ලා ඊට පස්සේ අපි කොහොමත් එන්ට්‍රස් එක ළඟට යනකොට හවස් 2 වගේ වුණා. අපේ ටයිම් එකත් එක්ක අපිට ලොකු දුරක් යන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි තෝරගත්තේ පැය 3ක වගේ ගමනක්. නවද ගහ බලන්න තමයි. වසර 200ක් පැරණි ගහක්. ඔය ඔතන අපිට ගහලා තියෙනවා. අපිට තෝරගන්න පුළුවන් පැකේජ් එක. යන්න පුළුවන් පැකේජ් එක. සාමාන්‍යයෙන් සිංහ ගල ගාවට වගේ යනවා නම් පැය 7ක් 8ක් වගේ යනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ සිංහ ගල ගාවට වගේ ගියා නම් බලන්න ගොඩක් දේවල් තියෙනවා. මෙතන අපි පොතේ අස්සම් කරා. එක්කෙනෙක් අස්සම් කරන්න ඕනි. අපි ආපු කට්ටිය ගැනයි ඊ ටෙස්ට් එක දාලා ඊට පස්සේ අපි දන්නවනේ ඉතින් අපි වැස්ස සෙට් වුණා. වැස්ස සෙට් වුණාට පස්සේ මෙහෙ ඉන්නවා යාළුවෝ ටිකක්. එයාලගෙන් බේරෙන්න ඉතින් මෙහෙම කරා කියලා නම් බෑ. ඉතින් ඔයාලා දන්නවා යාළුවෝ කවුද කියලා. කූඩැල්ලෝ සිංහරාජ වනාන්තරයට යනවා නම් ඉතින් කූඩැල්ලන්ගෙන් බේරිල්ලක් නැහැ. විශේෂයෙන් වැස්ස දවසට.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ මොන දේ ගාලා කොහොම පේ වෙලා ගියත් එයාලා අපිට ඇටැක් කරන එක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි එන්ට්‍රස් එක ළඟ අපි කොහොමද මෙතනින් පිටත් වෙනකොට 2:20 වගේ වුණා. ඊට පස්සේ එතනින් අපි කට්ටියත් එක්ක අපිට කිලෝමීටරයක් විතර කැම්ප් එක ළඟට යනකම් ඇවිදගෙන යන විතර මේ වගේ කොන්ක්‍රීට් පාරේ. මොකද කැම්ප් එක ළඟින් අපිව අහපු චෙකින් වෙනවා. චෙක් කරලා එතනින් ඉඳන් තමයි අපි යන්නේ අහපු කැලේ ඇතුළට. අපිත් එක්ක ගයිඩ් විදියට ආවේ අජිත් සෝමරත්න මාමා. ඉතින් එයා අපිට සහයෝගයක් දුන්නා. මොකද අපි ලෝකල් වුණත් මේ වගේ තැනකට යනකොට අපි දන්න කියන කෙනෙක් එක්ක යන්න ඕනි. මොකද කැලේට යනකොට කැලේ නොයෙකුත් වර්ගයේ සත්තු ඊට පස්සේ ගස්වැල් තියෙනවා. ඒවෙන් සමහර දේවල් අපිට අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන් සත්තුන්ගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ගස්වලුත් තියෙනවා. ඔයාලා අහලත් ඇති බදුල්ල වගේ ගස් ඒවා අල්ලන්න හොඳ නෑ. ඒ වගේ ගස් අල්ලලා අපි කොයි හරි අපේ මූණේ හරි අංගය හරි කොයි හරි අල්ලුවොත් අපිට ඇලර්ජික් වෙනවා. මොකද පළු දාන්න වගේ ගන්නවා. ඉතින් මේ වගේ දාන්න කියන කෙනෙක් අනිවාර්යෙන් ඔයාලා සිංහරාජ යනවා නම් ගයිඩ් කෙනෙක් අනිවාර්යෙන් අරගන්න. මෙතන ඔයාලට පේනවා කට්ටිය කූඩල් වරන් දාන විදිය. මොකද ආගන්තුකයට ප්‍රහාර එල්ල කරනවා වැඩි වගේ මට පේන්නේ. මොකද මම මෙහි මං කලවානේ. දැන් මට නම් ලොකු හානියක් වුන්නේ නැහැ කූඩල්ලන්ගේ. මේ අපිට මකුළු යාළුවෙකුත් සෙට් වුණා. මකුළු යාළුවත් බලාගෙන අපි ඉස්සරහට ගියා. ඊට පස්සේ මෙතන මේ වතුර බොන්නේ අපේ තරිඳු අයියා. මෙතන වතුර බොන තැන මෙතන තමයි අපේ කැම්ප් එක කියලා මං කිව්වේ. මෙතනදී අපි ආපහු චෙකින් එනවා. අපේ ටිකට් චෙක් කරලා ඔතන ඉඳන් තමයි කැලේ ඇතුළට යන්නේ. ඊට පස්සේ අපිට තියෙන අඩිපාර තියෙන්නේ මේකේ කොන්ක්‍රීට් පාර නෑ. මෙතනින් මේ කොන්ක්‍රීට් පාරෙන් ඇවිල්ලා මේ ඇතුලේ තියනවලු බංගලෝ එකක්. ඒකට ලෝකල් ෆොරිනර්ස් ලවුනෙක්කන්ට එන්න පුළුවන් පැකේජස් දාලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගියාට පස්සේ. ඔයාලා පේන මේ කැලේ ඇතුලේ යනකොට එන 아무තු ෆීලින් එකක් තියෙන්නේ. රැහැයන්ගේ සද්දේ එක සත්තු කෑ ගහන හැටි. සිංහරාජේ ගත්තාම අක්කර 21000කට ආසන්න ප්‍රමාණයක් 21000ක ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සහ මේ සිංහරාජයට ආවේනික විශේෂිත සත්තු වර්ග ඉන්නවා. පක්ෂීන්, ඒ වගේම සර්පයින්, සමනල්ලු වර්ග වගේ සත්තු සිංහරාජන ආවේනික සතුන් ඉන්නවා. ඒ වගේම හඳුනා නොගත් ශාක වර්ග සතුනුත් බොහොමයක් තියෙනවා. සිංහරාජ කියන්නේ ලෝක උරුමයක්. මේ ලෝක උරුමය රැක ගන්න එක අපි කාගෙත් වගකීමක්. සබරගමුව දකුණු පළාතවල් ආවරණය වන විදියට සිංහරාජ වනාන්තරය විශාල අපසරියක පැතිරලා තියෙනවා. ඒ වගේම අපි ඉන්නේ අපේ ගම තියෙන්නේ සිංහරාජ මායිමේ තමයි. ඉතින් රක්ෂිතයත් කිට්ටුව තමයි අපි ඉන්නේ. හැබැයි එන්ට්‍රස් එකකින් මම ගියෙත් මේ පළවෙනි වතාවට. මොකද අපේ ගම පැත්තෙන් සිංහරාජ වනාන්තරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ එන්ට්‍රස් එකකින් ගිහිල්ලා එයාලා පෙන්නන එයාලා මාක් කරලා තියෙන විශේෂ තැන් බලන්න ගිය මාත් පළවෙනි වතාවට. මේ අපේ අලුත් ගයිඩ් මහත්තයා අපිත් එක්ක අපේ මිලාන් මහත්තයා තමයි මේ ඔයාලට මේ ටෙස්ට් එක දෙන්නේ. කිලෝමීටර් 2යි අපිට යාලා කියන විදිහට උදේ 8ටවත් එන්න ඕනේ මේ කිලෝමීටර් 2 යන්න. නැත්නම් ආයේ අපිට එතන දුරත් එක්කම උසත් මම හිතන්නේ මේ මීටර වෙන්නේ දාන්න නැත්තේ නේද? කිලෝමීටර් 768යි උස. ඔව් නේ. ඔව් එහෙම මොකක් හරි තමයි තියෙන්නේ. හරි. අපි යමු නේද ඉස්සරහට. ඔන්න අපිට නවතගහ බලන්න යනකොට හම්බුන තැනක් මෙතෙන්ට කියන්නේ මගුරු වල කියලාලු. මෙතන අපි බලන් හිටියා මගුරු වෙනකන් ඇත්තටම මෙතන ඔයාලට බලන්න පුළුවන් මගුරු ලොකු මගුරු. මෙතන 15ක් 20ක් විතර ඉන්නවා කියලා තමයි කිව්වේ අපේ ගයිඩ් අපේ අජිත් මාමා අරන් ගිය මාරි බිස්කට් එකක් දාලා එයා මගුරු වෙන්න ගන්නවා. බලන්න ඔතෙන් දෙනවා ලොකු මගුරු කීප දෙනෙක් එනවා. කළු පාටේ කෙටින්. හරිම ලස්සනයි. ඉතින් මේවා කවුරු ගෙනත් දාපු
සත්තු නෙමෙයි ස්වභාවිකව මේ වනාන්තරයේම හැදිච්ච සත්තු. මේ වගේ සම්පත් අපි රැක ගන්න ඕනි. ඒක අපි කාගෙත් වගකීමක්. මේ වගේ ලස්සනට අපිට වගේම ඉස්සරහට එන පරම්පරාවල් වලටත් මේ වගේ දේවල් දැක බලා ගන්න අපි රකින්න ඕනේ. ඔයාලට පේනවා මෙතනට ඔය ලොකු මගුරෝ කීප දෙනෙක් එනවා. ලොකු එකේ ඉන්නවද නෝ ඌව තාම ආවේ. මුන් ගහනවා මුන් විදිනවනේ. අයිනවනේ. මුන් අයිනෝ වෙයි. අම්මට තව එකෙක් ඉන්නවද? දෙන්නයි තුන් දෙනයි හතරයි පහයි පහක් ඉන්නවා. 10 20ක් ඉන්නවා. මගුරු වල කියන්නේ අම්මලා තුන කවුල් දෙමුත් නෙමෙයි. දැක්කද ලොකු මගුරේ ඔබගේ තවත් 3 දෙනෙක්ද කොහෙද ආවොත් එන්ට අලුත් මුද ලොකු මේක නෑ එළුම කරත්තා යාළු කොහොමද කියලා හරි දැන් බලන්න බිස්කට් මගුරු අර බල්ලා ඔන්න නවද ගහ බලන්න යන තැන උතන ඉඳලා පොඩි හයික් එකක් තියෙනවා යන්න කන්දට කැලේ මැදි අපි අතුල් වෙන්න යන්නේ මොකද්ද? යෝධ නවද ගහනේ. අපිට කිලෝමීටරයක් යන්න පුළුවන්. ගහ. 10 වයස 200කට වඩා පැරණි. වඩ ප්‍රමාණය මීටර් 6.5යි. ඔන්න ඔය විදියට අපි හති දාගෙන මොකද අපි හයික් කරන අය නෙමෙයි. ඒ වගේ ඉඳලා හිටලා හරි මේ වගේ පොඩි හයික් එකක් යන්න ගියාම මාට අමාරුවක් තියෙන. ඉතින් අපි ඒක මිලාන්ගෙන් හොඳටම දැක්කා. මිලාන් හැබැයි ගේම අතහැරියනේ අවසාන වෙනකන් ගේමෙම හිටියා. මේ නවද ගහ වසර 200ක් පැරණි ගහක්. ඔයාලට ගහ ළඟට ගියාට පස්සේ බලන්න පුළුවන් මේ ගහ ඇත්තටම විශාල ගහක්. අපි 10 දිනටවත් එකපාර බදා ගන්න බෑ මේ ගහ. අවන අපි නවද ගහ ළඟට විතරක් ගියේ අපේ ටයිම් එකත් එක්ක අපිට ඊට වඩා දුර යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඔන්න පේනවා ගහ බලන්න. සුවිශාල ගහක්. සමහරවිට හිතා මේ මොකද්ද මේ බලන්න ගියේ කියලා. හැබැයි මේක මේ වගේ දේවල් ඉතින් බලන්න යන්න ඕනේ ඉතින්. මේ වගේ රූස්ස ගස් තියෙන හින්දා තමයි අපේ ජල සම්පතේම රැකිලා තියෙන්නේ. මේ ස්වභාවික ලස්සන තියෙන්නේ. ඉතින් අපි ඒ ගහ බලලා නවද ගහ බලලා අපි ආවා එන්න. මොකද අපිට රැ වෙන්න කලින් අපි ආපහු කොළඹට එන්නත් ඕන. කොළඹට කිව්වේ කොළඹට නෙමෙයි අපි එන්න ඕනි නිගම්බු වලට. ඉතින් මම විදියට ආවා. මෙතනත් කට්ටිය කූඩැල්ලන්ගේ ඉන්නම් අඩුවක් උන්නේ. මොකද පොඩි පොඩියක් ගිහින් කූඩැල්ලෝ නම් හිටියා ඇති වෙන්නේ. ඉතින් ඔයාලට කියන්නේ සිංහරාජ වගේ යනවා නම් පායන දවසක් බලලා යන්න. ඊට පස්සේ අපිට පට්ට බඩගින්න ආවේ. අපේ අම්මා ලොකු බත් මුල් දෙකක් බැඳලා දුන්නා අපි 6 දිනාට. අපි බත් එකක් කාලා ඊට පස්සේ ඇඟේ තෙහෙට්ටුව නිවා ගන්නත් එක්ක නාන්න ගියා. නාන්න ගියේ කලවාන පැත්තේ වැද්දකල පැත්තේ යන මේ තැන දන්නවා. පිට කැලේ දූලියලට පහළ මෙතන මොකද අපි සේෆ්ටි තැනක් තමයි බැලුවේ. මෙතන සේෆ්ටි වුණත් ඒ කියන්නේ අපි කොහේ ගියත් නාන්න ගියොත් පරිස්සමට නාන්න ඕනි. මොකද අපි නොදන්න තැන්වල යන්න හොඳ නැහැ. මොකද මම මේතන ගිහිල්ලා තියෙන හින්දා මගේ යාළුවෝ ටික එක්කම මං ගියා එතෙන්ට. මෙතන අපි හොඳට නාගත්තා. ඇත්තටම මහන්සි වෙලා හිටියේ. පට්ටම මහන්සි වෙලා හිටියේ. ඒ ඉඳන් මෙතින් නාගත්තට පස්සේ මාරම සැහැල්ලුවක් තමයි අපිට දැනුනේ. සිරීගේ ගල නැති වෙලා කොහොම හරි ගල හම්බුණා අවසානයේදී. මිනිස්සුත් කියනවා ගල තාවුට. කලින් හොයාගත්ත ගලක්. ගත්තා කියලා. ඊට පස්සේ අපි කට්ටිය එන්න පිටත් වුණා. සිංහරාජට යන පාර කලවාන ඉඳලා වැද්දකලට ඇවිල්ලා වැද්දකලින් සිංහරාජයට යන පාර කැලේ මැදින් වැටලා තියෙන ලස්සන පාරක්.
ස්වභාව සෞන්දර්යය අතින් උපරිමයි. කැලේ මැදින් මේ වැල්ලා තියෙන පාර නම් මාරම ලස්සනයි. ගිය අය දන්නවා සහ යන්න ඉන්න අයට කියන්නේ ගිහිල්ලම් බලන්න. අපි ගියේ නවතගහ ළඟට විතරයි. කවුරු හරි ඊට එහාට සිංහගල ගාවටම ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. අපිත් ආසාවෙන් බලා ඉන්නවා. අපිටත් පුළුවන් වුණොත් අපිත් දවසක යනවා සිංහගල ගාවට යන්න. මොකද සිංහගල ගාවට යනවා නම් අපි ගොඩක් වේලාසන යන්න ඕනේ. ටයිම් එක බලන්න ඕනේ. පැය 7ක 8ක විතර ගමන. ඊට පස්සේ ඉතින් අපි නිගම්බු වලට එනකොට රෑ වුණා. රෑ වුණාට පස්සේ අපිට පොඩි බඩගින්නකුත් ආවා. ඊට පස්සේ කට්ටිය එක්ක කාලා බීලා අපි ගිය ගමන සතුටින් අපි ඉවර කරා. ඉතින් අවසානයේ මම ෆොටෝ ටිකක් දාලා දෙනවා. අපිට උනා කරතැබ්බියත් වගේම අපි ගත්ත ෆොටෝ කීපයක්. ඉතින් ඔයාලට කියන්නේ වීඩියෝ එක බලලා ලස්සනයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ජයම වේවා.